තාත්තේ මට බඩගිනි. බඩගිනිද? ඒකක්වත් තරන් දෙන්න කීයක්වත් නැහනේ. තාත්තේ මාමා කෙනෙක් සල්ලි දාලා ගියා. අනේ මං කරපු පිනක් මෙයාත් ලැබුණා වගේ. මගේ පුතාගේ බඩගින්න නිවන්න. හරි එහෙනම් පුතේ ඕකෙන් බොණ්ඩ මොනාරි අරන් එන්න. පුතේ උඹ ලොකු වුණාම කවුරු වෙන්නද කැමති? මම ලොකු වෙලා සල්ලිකාරයෙක් වෙලා තාත්තාව රජෙක් වගේ බලා ගන්න ඕනේ. මට ඇස් දෙකක් නැහැ කියලා මං කවදාවත් දුක් වෙලා නැහැ. ඒත් අද මට මගේ රත්තරන් පුතාගේ මූණ දකින්නට පින නැහැ. මට පොඩ්ඩක් කාලන්ත වගේ. මොකෝ එකපාරම දෙයට කාලත් නෑ නේද? එන්න යන් අපි මාරේ කාලෙමු. බෑ කන්න යන්න බෑ. අද මම උපවාස භාරයක් වුණා. හරි ඉතින් ජූස් එකක් හරි බොමුකෝ. බෑ මම භාරයක් වුණා. මට මුකුත් කන්න ඕනේ නෑ. භාරයක් වුණ නිසා මුකුත් කන්න බෑ. ඒ වගේ අපි භාර වුණොත් තමයි අපි හිතපු දේවල් ඉෂ්ට වෙන්නේ. හරි අයියා. තාත්තේ උපවාස භාරයක් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ පුතේ කිසිම දෙයක් නොකා දෙවියන්ට බාරයක් වුණාම අපි හිතන දේ ඉෂ්ට වෙනවා. ඉතින් තාත්තේ අපි හැමදාම බඩගින්නෙන්න ඉන්නේ. දෙවියෝ ඇයි අපි දිහා බලන්නේ නැත්තේ? මගේ ළමයාට දෙන්න පුළුවන් උත්තරයක් මන් ළඟ නැහැ. එහෙත් දෙයක් තියෙනවා අපි හම්බ කරොත් අපි කනවා.